තමා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසා සිටී. තමන් පාර්ලිමේන්තුවට පැමිණියේදී වැඩි කැමැත්තකින් නොවන බවයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. තමා වෘත්තීය වෛද්‍යවරයෙකු නිසා පාර්ලිමේන්තුවෙන් වැටුප් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් තමාට ලංකාව තුළ හෝ විදේශගතව හෝ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ හැකි බවත් ඔහු එහිදී සඳහන් කළා. තමන්ට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව පැමිණීමට පෙරම තමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවත් එවිට තමන්ට එරෙහිව නඩු දැමූ පුද්ගලයා පරාජයට පත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චනා රාමනාදන් එහිදී වැඩිදුරටත් පවසා සිටියේ. මේ අතර අර්චනා රාමනාදන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අනුව කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව එම මන්ත්‍රීවරයාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුකරයකට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ. එම නඩුවට අදාළව මන්ත්‍රීවරයා පෙනී නොසිටි අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.